හෙලෝ ළමයි. අදත් මම ඔයාලව මිහින්තලේ ඔයාලා නිතර දකින්න නැති තැනකට තමයි එක්කන් යන්න ලෑස්ති වෙන්නේ. මේ තමයි මිහින්තලේ ඉන්දිකටු සෑය. මේ තැන තියෙන්නේ A9 රෝඩ් එකේ මිහින්තලේ ටවුන් එක කිට්ටුව කටු සෑය තියෙනවානේ. කටු සෑයට කෙලින්ම ඉස්සරහින් තමයි මේ ඉන්දිකටු සෑය තියෙන්නේ. මෙතනට ඉන්දිකටු සෑය කියන්න හේතුව විදිහට මෙතන සඳහන් කරලා තිබ්බේ ඉස්සර භික්ෂූන් වහන්සේලාගේ චීවර මහන්න පාවිච්චි කරපු ඉන්දිකටු වගේ දේවල් තැන්පත් කරලා තමයි මේ සෑය කරවලා තියෙන්නේ. මෙතන ඉන්දිකටු සෑයට අමතරව පැරණි නටඹුන් ගොඩාක් බලන්න තියෙනවා. මේ නටඹුන් ගැන විස්තරයක් නම් මම හරියටම දන්නේ නැහැ. හැබැයි මේ හැම එකක්ම මුරගල්, කොරවක්ගල් වගේ දේවල් වලින් ආරම්භ වෙච්ච ගොඩනැගිලි සංකීර්ණයක නඩබුන් තමයි මෙතන තියෙන්නේ. සෑයක් එක්කම තියෙන නිසා මේක ආරාම සංකීර්ණයක් වෙන්න පුළුවන්. මොකද මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරාට පස්සේ මේ මිහින්තලේ අවට ගොඩාක් ආරාම ඉදි වුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙන්නේ. හැම කුටියක්ම ආරම්භ වෙන්නේ මේ වගේ පුන් කලස්, මුරගල් ඒ වගේ දේවල් වලින්. මේ ඉන්දිකටු සෑයට ඉස්සරහින් තියෙන කටු සෑයට ගොඩාක් අය ආවට ඉන්දිකටු සෑයට එන ප්‍රමාණය ඉතාම අඩුයි. මෙතන තියෙන්නේ පැරණි නටඹුන් සංකීර්ණයක්. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මිහින්තලේ මේ කටු සෑය ඉන්දිකටු සෑය හරහා යනවා නම් මෙතන ඇවිත් මේ තියෙන දේවල් බලලා යන්න කියලා. මේ ඉන්දිකටු සෑය තියෙන භූමියේ කෙළවර මෙන්න මේ වගේ ගොඩාක් ලොකු පොකුණක් තියෙනවා. දැන් නම් වතුර ගොඩාක් අඩුයි. හැබැයි ඒ හින්දාම අපිට මේකේ තියෙන ව්‍යුහය හොඳට බලා ගන්න පුළුවන් වුණා. මේකේ තියෙන මේ වතුර එක සුපෝෂණය වෙලා අධික කොළ පාටක් වෙලා තියෙන්නේ. ඉතින් මේක සමහර විට භික්ෂුන් වහන්සේලා පාවිච්චි කරපු පොකුණක් වෙන්න පුළුවන්. මොකද ආරාම සංකීර්ණයක් සෑයක් එක්ක තියෙන නිසා. අපිත් නිතරම කටු සෑය ගාවට ආවට අද තමයි ෆස්ට් ටයිම් මේ පොකුණ මේ ඉන්දිකටු සෑය මේ ටික බලන්න හිතුවේ. මේ පොකුණට වතුර ලැබෙන්න මේ පඩිපෙළ ආසන්නයේ ඔයාලට පේන ඇති පිහිල්ලක් වගේ දෙයක් ගල් වලින්ම හදලා තියෙනවා. ඉතින් ඒකෙට වතුර එන්න කාණු පද්ධතිය මේ ගොඩනැගිලි සංකීර්ණය හරහාම එනවා. ඉතින් ඒ කාලේ තිබුණු තාක්ෂණය පිළිබඳ හොඳ අවබෝධයක් මේ වගේ දේවල් වලින් අපිට ගන්න පුළුවන්. මෙතන තියෙන දේවල් සෑහෙන වෙලාවක් බලලා අපි යන්න තමයි පිටත් උනේ. මේ වගේ තැන් ගැන නිවැරදි විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ ගැන විස්තරයක් දාන්න කියලා මං හරි ආදරෙන් ඉල්ලනවා. මොකද මං උනත් මේවා දැක්කට මේවා ගැන හරි අවබෝධයක්වත් හරි විස්තරයක්වත් දන්නේ නැහැ. ඉතින් මේ වගේ පැරණි දේවල් ගැන ඉන්ටරෙස්ට් එකක් තියෙන කෙනෙක්ට මේ මිහින්තලේ අනුරාධපුරය කියන්නේ හොඳම තැනක්. මොකද බලන හැම තැනකම මේ වගේ පරණ නටඹුන් තමයි තියෙන්නේ. ඒ වගේම ඉතින් අපේ කැම්පස් එකේ අවුරුදු 2-3ක් කම්මැලිකමක් නැතුව ගත කරන්න පුළුවන් මේ මිහින්තලේ තියෙන දේවල් නිසා. මොකද හැම වෙලාවෙම එළියට බහලා බලන්න දෙයක් තියෙනවානේ. ඉතින් ඔයාලට මේ වීඩියෝස් වල පේනවා ඇති මේ ගොඩනැගිලි නිවැරදි සැලසුමකට අනුව ඉදි කරපු දේවල්. ඉතින් මේ කාලේ තිබුණු තාක්ෂණය අනුරාධපුර යුගය කියන්නේ ලංකාවේ පළවෙනි රාජධානිය. පළවෙනි රාජධානියේ ගෘහ නිර්මාණ ශිල්පය අතින් මේ තරම් දියුණුවක් තිබ්බනම්
ඒ කාලේ හිටපු මිනිස්සුන්ගේ දැනුම ගැන අපිට හිතා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් ආයෙත් දවසක වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි.